යාළුවනේ ඔන්න ඔයාලා එකතු වෙන්නේ අපේ අලුත් vlog එකක් එක්ක. අද අපි යන්නේ කොහෙද යන්නේ? බෝපත්තැල්ලට. දැන් යන්නේ බෝපත්තැල්ලට. දැන් ගොඩක් රැ වෙලා තියෙනවා. 3:04 වෙලාව දැන්. අතරම අපි ඊයේ ප්ලෑන් කරේ ට්‍රිප් එක යන්න. හරියටම ප්ලෑන් වුණා ඊයේ. සෙට් එකේ ඉන්නවා, චින්තකයියක් ඉන්නවා, අදත් චින්තකයිලාත් ඉන්නවා. ඉතින් මේ අපි යන ගමන් ඉන්නේ දැන් මේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ඉන්නේ දැන්. කුරුවිට ඔයාලා බෝපත්තැල්ලට යන පාරේ කුරුවිටින් එතනින් හැරිලා කිලෝමීටර් 3ක් වගේ යන්න තියෙනවා. අපි දැන් යන ගමන් ඉන්නේ. අර ඔයාලා කලින් දැක්කේ එතනින් තමයි හැරෙන්න ඕන. ඉතින් මේ ගිහලා බලමු ඊයල්ල විස්තරي. අපි යන්නේ බෝපත්තැල්ලට යන්න තමයි. මෙච්චර ළඟ ඉඳලා තද තමයි අපි පළවෙනි දවසේ බෝපත්තැල්ලට යන්නේ. බෝපත්තැල්ලට ආවේ මෙච්චර ළඟ ඉඳලා. ළඟ කිව්වට පොඩ්ඩක් දුරයි. ඒකමාරක් විතර ගියේ. ඉතින් යන්න අතර මග ඉන්නේ. බෝපත්තැල්ලේ ලොකු විස්තරයක් තියෙනවා නේද? ඒකත් ඉතින් අපි බෝපත්තැල්ල ළඟටම ගිහිල්ලා කියමු නේද? බෝපත්තැල්ල බලනවා එතන ගිහිල්ලා. ස්ටොප් දෙනවා නේද? මෙතන ඉස්සරහට. මේ නම් හැබැයි හොඳයි. හැටිය කවුරුවත් ලොකුවට ජරා කරලා විනාශ කරලා නැහැ මේ හරිය. තාම. ඒ විදිහටම ලස්සනටම තිබුණොත් හොඳයි. ඉතින් මේවා මේ පරිසර මේ විදිහටම. ඉතින් මොකක්ද ළඟටම ගිහිල්ලා හම්බෙමු. අපි බෝපත්තැල්ලට ආවා. ඉතින් පාර දිගේ බෝපත්තැල්ලට ආවා අපි. ඉතින් බෝපත්තැල්ලෙන් ඒකට විශේෂ ලොකු දෙයක් නෑ කියන්නේ. බෝපත්තක හැදෙන විදිහට ඉඳලා තියෙන කොට තමයි පොඩි පටිකලකින් වතුර වැදලා බෝකොලේ හැදීම. ඒක තමයි මේකට බෝපත්තැල්ල කියන්නේ. මේකට එන පාර නම් ඉතින් රත්නපුරා පාරේ ඇවිල්ලා කුරුවිට අවිසල්ලින රත්නපුරා පාරේ ඇවිල්ලා කුරුවිට ටවුන් එකට පොඩ්ඩක් මෙහෙන් තියෙනවා. රාජසේලේකම් කාර්යාලය. අන්තිමට ගහලා තියෙනවා බෝපත්තැල්ලට යන්න පාර කියලා. මෙතන නම් කිලෝමීටර් 3ක් වගේ ඉන්නෝනේ. වාහනයක නම් කිසි ප්‍රශ්න නැහැ. පාකින් නම් ඔක්කොම තියෙනවා. එතෙන් ඉඳන් චෝටි දුරක් ආවම පයි. මෙන්න මේ ලස්සන බෝපත්තැල්ල යන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි ඇත්තකෝ දවල් වෙලානේ ඉතින් දවල් හවස් පටන් ගත්තේ අපි මේක කරන්න ඉතින් අද දවසට අපි පළවෙනි තැනට අපි මේක තමයි ඉන්නේ. තව ටැන්ෂන් කරේ යන්නේ දැන් ඉන්න මේ දවස් දෙක තුනේම. ඉතින් අලුත් vlog එකේ අපි ඉතුරු ටිකත් එක්ක එකතු වෙමු. එල්ලවයට 75. උතරින් මල්ලි මේ පොඩ්ඩක් දාන්නකො ලකුණු අත පැත්තේ පාරේ මීට. හරියටද? ඔව් දාන්නකො. දාලා අපි බලමු මේ පාර හරියට මම අපි ඔකට මොකද ඔකට ගියේ නැහැ. කල්තොට පාරට දාන්නකො. ඔයා හිතන්නේ කල්තොට පාර වෙන්න ඇති කියලාද ඒක? නැහැ. එහෙනම් පොඩ්ඩක් මෙහෙට දාලා තියාගමු. මේ හරි වෙන දාන කරන්නේ නැහැ. ආයෙ ගියොත් ඒක හරවගෙන ඉන්නත් බැහැ.
යාළුවනේ අපි දැන් බලන්ගොඩට ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්නේ බලන්ගොඩ දිහා බලාගෙන. ඔව් බලන්ගොඩ දිහා බලාගෙන බලලා තියෙනවද දන්නේ. වීඩියෝ වශයෙන් තියෙන්නේ ලස්සනට බලන්ගොඩ නගරය තමයි මෙතන. එහා පැත්තට සම්පූර්ණ අදහිට යනවා. තියෙන්නේ බලන්ගොඩ ටවුන් එක තමයි. ඉතින් ඒ නතරතුර අපි දැක්කා ලස්සන පන්සලක්. කන්දක් උඩ තියෙන ලස්සන පන්සලක් දැක්කා. ඉතින් අපි හිතුවා ඉතින් යන්නේකි ඒකටත් ඇවිල්ලා යන්න. මේක තමයි බලන්ගොඩ තියෙන ශෛලතලාරාමය. ශෛලතලාරාමය කියලා. බලන්ගොඩින් යනවා නම් ඇවිල්ලා යන්න ඉන්න. පාරේ නම් පොඩ්ඩ දුරයි එන්නේ. පාරට ඒක පේන්නේ නිකන් හරියට ඇතුගල වගේ. ඇතුගල වගේ තමයි පාරට පේන්නේ බුදු පිළිමේ. කලින් අපි කලින් දැනගෙන නෙමෙයි මේ දැකලා දැන් ආයෙ නිකන් මැප් එකෙන් බලලා ආවේ. ඒක තමයි ආවේ. මාරම ලස්සනයි. ඉතින් ඔයාලට මේකේ වීඩියෝස් ටික ඉස්සරහට දාන්නම් විතර තැනේ. මාරම ලස්සනයි. රෑට තමයි ඇත්තම ගියොත් මාරම ලස්සනම පේන්නේ. පුළුවන් නම් රෑට එන්න. ඈතට යනකම් ලයිට් පේනවා. පේනවා. දැන් නම් කොහෙද පේන්නේ කියලා දන්නේ නැහැ. බලන්ගොඩ ටවුන් එක දන්නවා අපි ආපු නිසා. අනිත් දැන් නම් ඉතින් කොහොමද දන්නේ නැහැ. කොහොම හරි මේ ඒරියා එකකට යනකම් ලයිට් පේනවා. ඉතින් ඇත්තම දැන් නම් සෙනග කවුරුවත්ම නැහැ. මාරම නිස්කලංකයි. ඉතින් ඇවිල්ලා යන්න. අද ඉතින් උදේ ගිහිල්ලා උදේ නෙමෙයි අපි දවල්නේ ආවේ. ඔව් දවල්නේ ආවේ. ඊයේ රෑ තමයි ට්‍රිප් එක ඕගනයිස් වුනේ. ඉතින් ඉන්නා බෝපත්තැල්ල බලලා ඊට පස්සේ ඉතින් යන්න අපි අපේ අද ලොක්කෝ අම්මලා අක්කලා ගෙදර ඉන්නේ. ඉතින් මෙහි නවතින්න යනකොට එනකොට තමයි දැක්කේ මේ බලන්ගොඩින් මේක. අද අපි බලන්ගොඩ ඉඳලා හෙට යනවා නේද මෙහි? අපි හෙට කොහෙද යන්නේ? බිලිහුල්ලොයි. බිලිහුල්ලොයි. අපේ මේන් ටාගට් එක මේ ව්ලොග් එකේ බිලිහුල්ලොයි. අද බලන්ගොඩ ඉඳලා හෙට බිලිහුල්ලොයි ඉඳලා අනිද්ද තමයි එන්නේ. ඉතින් අදට අපි ව්ලොග් එක මෙතන ඉවර කරනවා. ඉවරයි. ඉතින් හෙට උදේ ඉඳන් ආයෙ හම්බෙමු.